අද අපේ ටොපික් එක තමයි සෙක්ස්. අද අපේ ටොපික් එක තමයි සෙක්ස්. අද අපි කතා කරන්න හදන්නේ සෙක්ස් ඩිසෝඩර් ගැන. ඕ සෙක්ස් ඩිසෝඩර් කිව්වහම ඩොලි කොටස් දෙකක් තියෙනවා. විකෘති ලිංගික චර්යා ප්‍රකෘති ලිංගික චර්යා. මොකද ප්‍රකෘති ලිංගික චර්යා කියලා කියන්නේ? ඔව් ප්‍රකෘති ලිංගික චර්යා. ප්‍රකෘති කිව්වහම මේ වචනෙම තියෙනවා මීන් වෙලා හොඳ හරි නිවැරදි කියන මීනින් එකක් ප්‍රකෘති කියන එකේ තියෙනවා. ඉතින් හැබැයි මෙහෙමයි. ලිංගිකත්වය ගත්තාම මේම තමයි හරි මේ ක්‍රමයට තමයි හරි මේ පොසිෂන් වලට තමයි හරි මේ වාර ගාන තමයි හරි මේ දින ගානට තමයි හරි කියලා කොහෙවත් රූල් ගහලා ඉරි ගහලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් අපිට ඒක නිසා කියන්න බෑ ඒක මේ විදිහට කරන එක තමයි හරිම ක්‍රමය කියලා. බට් මේ ප්‍රකෘති ලිංගික චර්යාවක් කියලා කියන එකේ අදහස් කරන්නේ ලිංගිකත්වයකදී සිද්ධ වෙන මූලිකවම සිද්ධ වෙන වර්ගය බෝ කිරීමනේ. ඉතින් මේ වර්ගය බෝ කිරීමේදී එකතු වෙන්නේ විරුද්ධ ලිංගිකයෙක් එක්කනේ. කියන්නේ සමලිංගිකයෙක් එක්ක ගැප් ගැනීමක් වෙන්නේ නැහැනේ. එතකොට විරුද්ධ ලිංගිකයෙක් සමග විරුද්ධ ලිංගිකයන් දෙන්නෙක් එකතු වෙලා ගැප් ගැනීමක් උදෙසා කරන ලිංගික ක්‍රියාවලිය. මේකෙදී එක්කෙනෙකා තෘප්තිමත් වෙන්න ඕනේ. එකිනෙකාට අර කැමැත්ත ඇති වෙන්න ඕනේ. ඉතින් මේක තමයි ප්‍රකෘති ලිංගිකත්වයේ අදහස් කරන්නේ. ඔව් දැන් මේ ලිංගිකත්වය ගැන කතා කරනකොට සෙක්ස් ඩිසෝඩර් කියන එක. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් අර සාමාන්‍යයෙන් කතා කරන හොර දෙයක්නේ. ලිංගිකත්වය ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට කතා කරන්නේ ගෑනු කෙනයි පිරිමි කෙනයි අතර වෙන අර සාමාන්‍ය ලිංගික දේවල් ටික තමයි. ඒකත් කතා කරන්නේ නැති තරම්. ආසියාතික රටවල් විදිහට ශ්‍රී ලංකාවේදී ලිංගිකත්වය කියන එක කතා නොකළ යුතු මාතෘකාවක් විදිහට තමයි දකින්නේ. ඒ වගේම ඒ ක්‍රියාවලිය උනත් හංගගෙන කරන්න ඕනේ, වැහිලා කරන්න ඕනේ. ඒක හොර දෙයක් ඒක එළියට පෙන්වන්න එක කතා කරන එක හොඳ නෑ වගේ මතයක් පුද්ගලයන් අතර තියෙනවා. ලංකාවේ ඒක හරියට තියෙනවනේ. ලංකාවේ නිකන් සෙක්ස් කියන වචනේ වුණාම නිකන් දැන් ඕගොල්ලන්ට උනත් පොඩි තියෙනවා නිකන් සෙක්ස් කියන වචනේ වුණාම පොඩ්ඩක් තියෙනවා නේ නිකන්. ඔව් වැඩිහිටියන් ඉස්සරහ කතා කරන්නේ නැහැ. දරුවන් ඉස්සරහ කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ හංගන ස්වභාවයක් අපි දකිනවා. හැබැයි ඉතින් මේක හැංගිය යුත්තක්ද? නෑ. ඒ කියන්නේ සෙක්ස් කියන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒක අසාමාන්‍ය කරගත්තාම තමයි ඩිසෝඩර් කියන තත්ත්ව මං හිතන්නේ ඇති වෙන තේතු නිකන්. ඔව් ලිංගිකත්වය කියන්නේ අපිට ආහාර අවශ්‍යතා වගේම මූලික අවශ්‍යතා වල තියෙනවනේ ආහාර ඇඳුම් නිවාස මේ වගේ දේවල්. ඒ වගේ ලිංගිකත්වය කියන්නේ මේ අපේ අවශ්‍යතාවයක් ඉතින්. ඔව්. දැන් මේ ලිංගිකත්වය ගත්තාම ලිංගිකත්වයේ එක එක දේවල් තියෙනවනේ. කියන්නේ එක එක ඩිසෝඩර්ස්. අන්න ඒක තමයි මම කිව්වේ ඔයාට විකෘති ලිංගික චර්යාවකුත් තියෙනවා කියලා. ඔව් මේ විකෘති ලිංගික චර්යාවට තමයි අර සාමාන්‍ය නොවන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ ක්‍රියාවලිය වල වර්ගයවෝ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ අයගේ වින්දනය ඒ අයගේ තෘප්තිය හොයන්නේ ඒගොල්ලෝ වෙන විවිධාකාර ක්‍රම යොදාගෙන. ඉතින් දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ලිංගික චර්යා මානසික ලෙඩද කියලා. කලින් DSM වල සඳහන් වෙලා තිබුණා මේක. මේවා මානසික රෝග කියලා. හැබැයි DSM-5 එකේ සඳහන් කරන්නේ නැහැ මේ ලිංගික මේ ක්‍රියාවලි ලිංගික චර්යාවන් මානසික ලෙඩ කියලා. එතකොට ඒ කියන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක් විදිහට හඳුන්වනවා. කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගැටලු මේවා තමන්ට ඒ කියන්නේ ඇබ්බැහිගත චර්යාවන් විදිහටනේ මේවා අයිති වෙන්නේ. ඒතර මේ ඇබ්බැහිගත චර්යාවන් තමන්ට කොහොමත් කරදරයක් හානියක් වෙනවා. තමන්ගේ පැවැත්මට හොඳ නැහැ. ඉතින් එතකොට ඒ අයට පුළුවන් මේ ගැටලු තියෙන අයට මනෝ උපදේශනය මගින් මනෝ චිකිත්සක මගින් මනෝ වෛද්‍යවරයෙකු හමු වීමෙන් මේ වලින් එළියට එන්න සාමාන්‍ය ජීවිතයකට යොමු වෙන්න.
අපි කතා කරමු. මොනවද මේ දෙකක් තුනක් වගේ එක? ඔව් දෙකක් තුනක් නෙමෙයි සෑහෙන තියෙනවා. ඒ කියන්නේ සෙක්ස් ඩිසෝඩර් ගත්තාම අපිට දවසක් තුනක් කතා කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා වෙන දේවලුත් එක්ක. නෙක්ටෝෆීලියා තියෙනවා. සූෆීලියා තියෙනවා. ෆෙටිසිසම්. ඒක තියෙනවා. ඊට පස්සේ තව එක්සිබිෂනිස් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔව්. අපි නිකන් මේ දැන් නම් වශයෙන් කතා කරන්නේ නැතුව කතා කරත් ඔව් නම් වශයෙන් කිව්වොත් අපේ අයට අඳුරගන්න අමාරුයි. මේක විස්තරාත්මකව අපිට අපි කිව්වොත් ඒක ගොඩක් දුරට පැහැදිලි වෙයි මේකේ මොකද්ද වෙන්නේ කියලා. නෙක්ටෝෆීලියා කියන්නේ මල මිනි එක්ක මරුණ මෘත දේහත් එක්ක නිකන් ඇහුවම නිකන් මේ මිනිස්සුන්ට පිස්සුද මොන විකාරයක්ද කියලා හිතනවා නේද? ඔව් ඒ සාමාන්‍යකරණය වෙච්ච පුද්ගලයන්ට තමයි එම හිතෙන්නේ. නමුත් අර නෙක්ටෝෆීලියා ඩිසෝඩර් එක තියෙන පුද්ගලයාට ඒක තමයි එයාගේ වින්දනය. එයාගේ මේ ඒ කියන්නේ උත්තේජනය ගෙනල්ලා දෙන්නේ මලමිණියකින්. සාමාන්‍ය අපි වගේ ජීවත් වෙන කාන්තාවන් එක්ක ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ඒ අයට තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒ අයට තෘප්තිය ගෙන දෙන එක තමයි මලමිණියක් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට මෝචරි ආශ්‍රිතව ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔයාලට මතකද අර ෆිල්ම් එකකුත් ආවේ? ඔව් ඒ ෆිල්ම් එක මේ ජනප්‍රිය වුණා ගොඩක්. ඒ ෆිල්ම් එක නිකන් බැලුවාම හිතුණාට මේවා ඇත්ත ජීවිතේ වෙන්නේ නැහැ කියලා නෑ ඒවා වෙනවා. ඕන තරම් වෙනවා. දැන් මේ අපි මේ සෙක්ස් ඩිසෝඩර් ගැන කතා කරන සමහර දේවල් හිතෙන්න පුළුවන් මේ බොරු කියනවා මේවා වෙන්න පුළුවන් දේවල්ද කියලා. නෑ මේවා වෙනවා මේවා තියෙනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි විදිහට මිනිස්සුන්ට මේ වගේ දේවල් තියෙනවා. මේක මේ දැන් නෙක්ටෝෆීලියා ගත්තාම අපි මෘත ශරීර ඒ කියන්නේ මැරිච්ච මෘත ශරීර මැරිකුණු කෙනෙකුටනේ ඩෙත් බොඩි එකකට නේ මෘත ශරීරයක් කියන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර අය එයා කැමති දේහ ලක්ෂණ තියෙන කාන්තාවක් මරලා එයත් එක්ක ලිංගිකව හැසිරෙන ඒකට පවා පෙළඹෙනවා. ඒ කියන්නේ ඒ වෙනුවෙන්ම මරලා ඔයාලට මතකද මේ ෆිල්ම් එකකුත් තිබුණා. ඒක මට හරියටම නම් මතක නැහැ. මම ඔයාලට ලින්ක් එක ෂෙයා කරන්නම්. මේ ඒකෙත් එයා ඒ පිරිමි පුද්ගලයා මේ මරනවා. කාන්තාවන් ගොඩක් දෙනෙක් මරලා තියෙනවා. ඒ හොයාගෙන යනකොට තමයි මේ ඒක අහුවෙන්නේ. එයා කාලයක් තිස්සේ ඒක කරගෙන ගිහිල්ලා. එයා කැමති රූපය බලනවා. ටවුන් එකේ ඉඳගෙන සිටි එකේ ඉඳගෙන එයා බලනවා. ඊට පස්සේ එයා ෆලෝ කරනවා මේ ලේඩිව, ගර්ල්ව. ෆලෝ කරලා ඉවර වෙලා මොන හරි ක්‍රමයකින් එයාව එක්කගෙන ගිහිල්ලා කොයි හරි පාළු තැනකට එයා ඒ වෙනුවෙන් මරනවා. මරලා ඉවර වෙලා මරුණ කෙනා එක්ක තමයි මේ ලිංගිකව හැසිරෙන්නේ. එයාගේ තෘප්තිමත් භාවය එතන තමයි තියෙන්නේ. ඒක ඇවුවාම නිකන් අපිට උනත් නිකන් ඒක ඇත්ත මේ කතාවක් තමයි ඒ ෆිල්ම් එකට දාලා තිබුණේ. තියෙන ඒ වගේ දේවල් දැන් මේ ඒක නම් මං හිතන්නේ ගොඩාක් දෙනෙක් දන්නවා. දන්නේ නැත්තේ නෑ මේක මේ සමහර අය ඉන්න මේගොල්ලන් ඒ එක පිරිමි එක ගෑනු අයටත් තියෙනවා. ගෑනු අයට පිරිමින්ගේ යට ඇඳුම් පිරිමියට ගෑනුන්ගේ යට ඇඳුම් එහෙම. ඒ කියන්නේ ඒ දේවල් දැක්කහම ඒ දේවල් ස්පර්ශ කරාම ඒකට කියන්නේ ඩොලි ෆෙටිසිසම් කියලා. ෆෙටිසිසම්. ඒක මේ අර කාලයක් මේ තිබුණේ යට ඇඳුම් නැති වෙන මේ ඔය ගාමන්ට් ආශ්‍රිතව එහෙම ගාමන්ට් ආශ්‍රිතවත් ඕක සිද්ධ වුණා ලොකුවට. රෑට වැලේ දාන යට ඇඳුම් නැහැ. උදේට දාන ඒවත් නැහැ. අර ඔයාලට මතකයි ඒකටත් ෆිල්ම් එකක් තිබුණේ. ලංකාවේ මේ ළඟදී නමින්ම ගහපු එකක් තිබුණා. ඒ නමින්ම තිබිච්ච එකක් තිබුණා. මේ නම මතකද ඔයාලට? මතකයි. හරි. එතකොට මේ ඒක ඒ ඩිසෝඩර් එකේදී ඒ කෙනාට හිතෙන්නේ මේ ඒ අයගෙන් ගැහණු අයට හානියක් නැහැ. නෑ. ඒ අය හොයන්නේ ඒ යට ඇඳුම් ඉඹිනවා, ඇඳලා බලනවා, ඒගොල්ලෝ ඒක තියාගෙන ඉන්නවා. ඒක ඇල්ලීමෙන් ඒක ස්පර්ශ කිරීමෙන් තමයි ඒගොල්ලන්ට තෘප්තිමත් භාවය ඇති වෙන්නේ. සමහර මිනිස්සු ඉන්නවා ඒ කියන්නේ යට ඇඳුමක් අඳලා තියෙන ඩමියක් දිහා බලාගෙන ඒගොල්ලන් තෘප්තිමත් වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය
සාමාන්‍යයෙන් සෙක්ස් කියලා ගත්තාම සාමාන්‍ය සෙක්ස් ෆීලිං එකක් තියෙන මිනිස්සෙට ළමයක් දැක්කම එහෙම සෙක්ස් හැඟීම් පහළ වෙන්නේ නැහැ නැත්ත කතාව. හැබැයි මේගොල්ලන්ට එහෙම නැහැ. මේගොල්ලන්ට යට ඇලුම් අන්දර තියෙන ළමයක් දැක්කත් ඒගොල්ලන්ට එහෙම සෙක්ස් හැඟීම් පහළ වීමේ ඉඩකඩ තියෙනවා. ඔව් සමහර අයගේ ඒ ඇඳුම් එයාත් ඇඳලා බලනවා. ඇඳලා බලලා එහෙම හිතාගෙන ඒගොල්ලෝ එතන ලිංගික සංවින්දනයේ යෙදෙන අවස්ථා තියෙනවා. ඔව්. දැන් මේ තවත් ඒ කියන්නේ මේ තවත් සෙක්ස් ඩිසෝඩර් එකක් විදිහට ගන්න පුළුවන් අපේ ශරීරය දිහා අපිම බලාගෙන ඒ ආත්ම තෘප්තියක් ලබන එකක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ කණ්ණාඩියකින් අපේම ශරීරය දිහා බලාගෙන. කියන්නේ ඇඳුම් නැති නිර්වත් ශරීරය දිහා බලාගෙන ලිංගික තෘප්තියක් ලබන මිනිස්සු ඉන්නවා. ඒක සෙක්ස් ඩිසෝඩර් එකක් විදිහට තමයි මනෝවිද්‍යාව හඳුන්වන්නේ. ඔව් පීඩෝපීලියා කියලා සෙක්ස් ඩිසෝඩර් එකක් තියෙනවා. තව ඒකෙදි සිද්ධ වෙන්නේ පොඩි ළමයින්ව ළමයි එක්ක ලිංගික අපයෝජනය කියන්නේ ලිංගික ක්‍රියාවලියේ යෙදෙන එකට තමයි එයා තෘප්තිමත් වෙන්නේ. ඔයාලට මතක ඇති අර සීයාගේ කතාව. ඒ සිදුවීම ජනප්‍රිය වුණ සිදුවීමක් ලංකාවේ. මෙතන මේ පීඩෝපීලියා අයට එයාගේ වයසේ අයත් එක්ක ලිංගික මේ ආශාවක් ඇති වෙන්නේ නැහැ. අවුරුදු 7යි 10 ඒ වගේ වයස්වල ඉන්න ඒගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ ළමයින්ට කියලා ඒගොල්ලන්ගේ ඇඟ ස්පර්ශ කරගන්න කැමති ඒගොල්ලන්. ඒ ළමයි 7ට 10ට වඩා අඩු අයට කියලා තමයි ඒගොල්ලෝ ඒ අයත් එක්ක තමයි මේ ස්පර්ශයෙන් හරි දැකීමෙන් හරි ලිංගික ක්‍රියාවලියෙන් හරි එතකොට දෙමාපියෝ දැනුවත් වෙන්න ඕනේ. දැන් ඒ වගේ සෙක්ස් ඩිසෝඩර් එකක් තියෙනකොට ඒ කෙනෙක් හැසිරෙන විදිහෙන් තේරෙනවා ඒක. ඒ ළමයාව අල්ලන විදිහෙන් එයා ඒ ළමයාව එතකොට පොඩ දෙමාපියෝ දැනුවත් වෙන්න ඕනේ නේද? ඔව් ඉතින් අපි දැන් මේ කාර්යය වුණත් අපි කරන්නේ අපි සමාජය දැනුවත් කරන්න නඩෝලි. ඒතර මේ වගේ දේවල් ඕගොල්ලෝ නොදන්න හැංගිලා තියෙන අපි කවුරුත් කතා කරන්නේ නැති දේවල් මේ ලෝකේ පවතිනවා. මේ ලෝකේ සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ අපි ළඟ ඉන්න අසල්වාසියා අපි ළඟම ඉන්න කෙනා අපේ නෑදෑයා අපේ හිතවතාට මේ විදිහේ ඩිසෝඩර් එකක් තියෙන්න පුළුවන්. මොකද ඩිසෝඩර් එකක් තිබුණා කියලා කියන්නේ නැහනේ. මට මෙහෙම කැමති මෙම ආසයි එහෙම කියලා. ඉතින් ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ආසාව කොහොම හරි සංසිඳව ගන්න. ඒක නිසා දෙමව්පියෝ විදිහට දැනුවත් භාවයක් තියාගන්න එක වැදගත් වෙනවා. මේ වගේ දේවල් තියෙනවා කියලා. ඒ වගේම තමන්ගේ දරුවන් රැකගන්න හොඳ අවස්ථාවක්. ඒවා දැනුවත් වෙන එක. නෑ ඒක තමයි දැන් මේක මේ කාලේ ජනප්‍රිය දෙයක්. මේ කාලේ මම හිතන්නේ ඒක මේ ලොකුවටම ජනප්‍රිය වෙලා තියෙනවා සහ සාමාන්‍යීකරණයටපත් වෙලා තියෙන දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද්ද? ඒක මේ පරපීඩන කාමුකත්වය කියලා කියනවා. ඒ කියන්නේ අනිත් කෙනාව පීඩාවටපත් කරලා තෘප්තියක් ලබන දෙයක්. දැන් මේක මෙතනදී කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේක මේ පරපීඩන කාමුකත්වය නැත්නම් මේ සෙක්ස් ඩිසෝඩර් එක ගැන කතා කරනකොට මේක සාමාන්‍ය වෙන්නේ අනිත් කෙනා කැමති නම් විතරයි. දැන් අපිට බලහත්කාරයෙන් වෙන කෙනෙක්ට දැන් ගහලා කරලා එහෙම තෘප්තියක් ලබන එක හරි අසාධාරණයිනේ. ඒක ඇත්තටම ඩිසෝඩර් එකක්නේ. ඒක නිසා ඒ වගේ ඩිසෝඩර් තියෙන අය ඉන්නවා. ඔව් මෙතන තියෙනවා ඩොලි කියන්නේ තමන් කියන්නේ මම ගත්තොත් උදාහරණයකට මම කැමති මට කවුරු හරි රිද්දනවා නම් පහර දෙනවා නම් ලේ වැගිරීමක් වුණත් එනවා නම් මම කැමති. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි මම මගේ පාර්ට්නර්ට රිද්දන්න කැමති, ගහන්න කැමති. එතකොට මෙතනදී දෙන්නම කැමති නම් ඒ කියන්නේ වේදනාව විඳින්නත් කැමති, වේදනාව කරන්නත් කැමති. එතකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි අධික ලෙස කරන එකක් ගැනනේ අපි මේ කතා කරන්නේ අනික අකමැත්තෙන් වෙන පුද්ගලයෙක්ට කරන දෙයක් ගැන මෙතනදී කතා කරන්නේ. ඔව් ඒ වගේම අධික විදිහට මේක සිදු වෙනවා නම් මේක ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද අනිත් කෙනා පීඩාවට පත් වෙලා මරණයට උනත් පත් වෙන්න පුළුවන්. ඉතින් මේකේ මේ සේඩිසම් මේකේ තියෙනවා මේ පෙන්වතියව මරා දමා නැත්නම් පෙන්වතා මරා දමා ලේ දැකීමට ඇති ආශාව. ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙම තමන් ආදරය කරන කෙනෙක්ගේ
එහෙම ඒගොල්ලන්ගේ අතින් මරලා දමලා ලේ දකින්න එකත් ඒගොල්ලන්ට සෙක්ස් ඩිසෝඩර් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. කියන්නේ ඒක තමයි ඒගොල්ලන්ට එහෙම ෆීලිං එකක් දෙන්නේ කියලා කියනවා. එතකොට දැන් ගොඩක් වෙලාවට ඔය මම වර්තමානයේ නම් දැක්ලා තියෙනවා ඒවටම තියෙන අයිටම්ස් උනත් තියෙනවා හරියට තියෙනවා. ඒවා ඔන්ලයින් ගෙන්න ගන්න දැන් තියෙනවා. හරිම සාමාන්‍යීකරණය වෙලා තියෙන්නේ. හැබැයි ඒක සාමාන්‍යීකරණය කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් සෙක්ස් ඩිසෝඩර් එකක්ද කියලා තීරණය කරන්න ඕනේ. තමන්ම තමයි තමන්ට තියෙන්නේ මොකක්ද කියලා. ඔව්. තව එකක් තියෙනවා ඩොලි මේ සත්තුත් එක්ක දැන් සත්තුව ඇත්තටම ඇති කරන එක ස්ට්‍රෙස් රිලීස් එකක්නේ. සත්තුන් හදන්න කියලා කියනවා ආදරය කරන්න කියනවා. ඒ ආදරය එතනදිත් අර මේ අය ඒ සත්තුන්ව මේ තමන්ගේ ලිංගික කර්තව්‍යයට යොදා ගන්නවා. ඉතින් මෙතනදී පූසෝ බල්ලෝ අශ්වයෝ හරක් තහනන්ද ඒක? තහනම්. නීතියෙන් සත්තුත් එක්ක ලිංගික ක්‍රියාවලිය යෙදීම තහනම් කියලා තියෙනවා. ලිංගික ක්‍රියාවලිය හැම යෙදෙනවා නම් ඒක තහනම්. එහෙම එකක් තියෙනවා. මම ඒක දැනගෙන හිටියේ නෑ ඇත්තටම තහනම් කියලා. ඒ වගේ ඒක තහනම් කියලා කියන්නේ ඒක මේ මොකක්ද ලංකා දණ්ඩ නීති සංග්‍රහය අපරාධ හැටියට වර්ග කර ඇති මෙය තිරිසන් සතුන් සමග ලිංගික සංසර්ගයට ඇති කැමැත්ත නම් වේ. ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය කෙලින්ම කියලා තියෙනවා එහෙම තහනම්. ඔව් එහෙමනම් ඒක නීත්‍යානුකූල වරද්දක් නේක. සියලුම වර්ගයේ ලිංගික කාර්යයන් වලට තිරිසන් සතුන් යොදා ගැනීම හා එමගින් ලිංගික උද්දීපනය ලබා ගැනීම තහනම් කියලා තමයි තියෙන්නේ. ඔව් මේ පුද්ගලයන්ට මේ සත්තු කියන්නේ කාන්තාවන් කොච්චර ලස්සන අංගපසඟක් තියෙන කාන්තාවන් හිටියත් එයාට උද්දීපනයක් ඇති වෙන්නේ නැහැ, උත්තේජනයක් ඇති වෙන්නේ නැහැ. සත්තුත් එක්ක තමයි සතා ඇල්ලීමෙන්, සතා ස්පර්ශ කිරීමෙන්, සතාලව තමන්ගේ ලිංගික අවයවයන් ස්පර්ශ කර ගැනීමෙන් තමයි ලිංගික තෘප්තියට පත් වෙන්නේ. දැන් කතාව මේක අහන්නකොට හිතෙන්න පුළුවන් සත්තුත් එක්ක එහෙම ආශාවක් ඇති වෙනදනේ මොන අප්‍රසන්න වැඩක්ද කියලා. ඒ ඔයාලට මතක නැද්ද පහුගිය කාලේ එහෙම හොට් නිවුස් එකකුත් ගියේ? ඒ මොකද්ද මම දන්නේ? ලංකාවේ ඉන්න විශේෂ පුද්ගලයෙක් ප්‍රභූ පුද්ගලයෙක් එහෙම සතුත් එක්ක එහෙම ලිංගිකව යෙදිලා නෑ මම දන්නේ නෑ. අයියෝ ඩොලි අයියෝ නිවුස් බලන්නේ නැද්ද? නෑ මම බලන්නේ ඔය අර නිකන් පොලිටිෂියන් කෙනෙක් ඔයකට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ පුද්ගලයාට නඩු වැටුණා. ඒක තමයි. ඒක නඩු ඒක දණ්ඩ නීති සංග්‍රහයේ තහනම් දෙයක්. දැන් මේ පරපීටික කාමුකත්වය ගැන කතා කරනකොට තව එකක් තියෙනවා. මොකද අර මැසෝචිසම්. ඔයාට ඒ වචනේ කියාගන්න බෑ පැටලෙනවා. මේ මොකද්ද ඒ මේ වචන ඇත්තටම කියාගන්න බෑ ඔක්කොම ටික අපිට පැටලෙනවා. දැන් අපි ඕගන් වචන කියන්නේ නැත්තේ අපිටත් සමහරවිට පැටලෙනවා. පාඩම් කරන්න විතරයි පුළුවන් මේ ටික. මේකේ තියෙනවා මේ තමන් විසින්ම තමන්ට වේදනාවක් ලබා ගැනීමේ තෘප්තියක්. අන්න ඒක තමයි මං කිව්වා අර සේඩිසම් එකේ එයා අනිත් කෙනාට ගහනවනේ. ඒ අනිත් කෙනාට ගහන මේකේ තමන්ටම හිතාමතාම වද දී ගන්න එකක් තියෙනවා. කියන්නේ තමාම්ම රිදවාගෙන සතුටු වෙනවා. මේකේ කෙලින්ම කියලා තියෙනවා මේ අර ඇඟට කටු ගසා ගැනීම දිවේ ඒ කියන්නේ ඒගොල්ලන්ට වේදනාවක් දැනුනහම තමයි ඒගොල්ලන් සතුටටපත් වෙන්නේ. එහෙම එකක් තියෙනවා. දැන් මේ සමහර මේ සෙක්ස් ඩිසෝඩර් එකක් තියෙනවා. ඒ ඩිසෝඩර් එකේ නම ඇත්තට මට මතක නැහැ. ඒකේ කොහොම හරි තියෙන්නේ කෘමි සතුන්ව තමන්ගේ ඇඟට දාගත්තාම ඒ එන සතුට තමයි ඒගොල්ලන්ට සෙක්ස් තෘප්තියක් කියන්නේ. සෙක්ස් වලින් තෘප්තියක් ලැබෙනවා වගේ දෙන එහෙම එකක්. සාමාන්‍ය මනුස්සයෙට එහෙම හැඟීමක් එන්නේ නැහැ නේ. අපි නිකන් සතෙක් ගියත් ගසලා දානවනේ. ඒගොල්ලන්ට එහෙම නැහැ. ඒගොල්ලන් ඩොලි ඔයාට අත්දැකීම් තියනවාද? පාරේ යනකොට ලිංගික අවයව පෙන්වන පුද්ගලයන් හරියට තියෙනවා. ඔයා පස්තරපත් වෙලා තියනවාද? හරි. ඒක තමයි ඒගොල්ලන්ගේ පොයින්ට් එක. ඒගොල්ලෝ පෙන්නනවා ඒගොල්ලන්ගේ ලිංගික අවයව පෙන්නුවාම ඒක බලන ගැහැණු ළමයා ගැහැණු පුද්ගලයා ඉන්නවනේ. එයා එකපාරට එක්සයිට් වෙනවා, බය වෙනවා, කලබලයටපත් වෙනවා, එතනින් යනවා. අන්න ඒ කලබල වීම නිසා තමයි ඒගොල්ලෝ උත්තේජනයටපත් වෙන්නේ. ඒකෙදි මේ ප්‍රදර්ශන කාමුකත්වය කියන්නේ එක්සිබිෂනිස්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ
පෙන්නනවා. ඒගොල්ලන්ගේ අවයව එළියට දාලා පෙන්නන එක. ඒක වාහන ඇතුලේ වෙනවා. පාරවල් අයින වෙනවා. ක්ලාසස් ඇරෙනකොට බස් වලට පිටිපස්සේ ඔෆිස් ඇරෙන තැන්වල ගැහැණු ළමයි වැඩිපුර ඉන්න අයට ඒගොල්ලෝ පෙන්නනවා. ඉතින් අපිට අපේ ක්ලිනික් එකට ආවා එහෙම කෙනෙක්. එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එයා ඉංජිනියර් කෙනෙක්. හොඳට ඩිග්‍රී එකක් අරගත්ත හොඳ තත්ත්වයක ඉන්න කෙනෙක්. එයා උදේට මේ මැරි කරලා එයා වයිෆ් එක්ක ලිංගිකව හැසිරෙන්නේ නැහැ. එයාට තෘප්තියක් නැහැ. ඉතින් නමුත් දරුවෝ දෙන්න නිසා ඒගොල්ලෝ ෆැමිලි ලයිෆ් එක ගෙනියලා තියෙනවා. හැමදාම එයා උදේට ටයි එක දාගෙන මේ හොඳට ඇඳගෙන කාර් එකේ ඇවිල්ලා කාර් එක නවත්තලා මේ බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ මෙයා මේ සරමක් අරගෙන එනවා. මෙයා කලිසම ගලවලා සරම දා ගන්නවා. ඉතින් මේ ටයි ගලවලා ඔක්කොම කරලා සරම දාගෙන අර ක්ලාස් එක ඇරෙනකොට ඉස්කෝලේ ඇරෙන වෙලාවට පෙන්නනවා. ඉතින් මේම කාලයක් මෙයා කරගෙන ගිහිල්ලා තියෙනවා. කොළඹ ප්‍රධාන පෙළේ ඉස්කෝල වල්ලඟ තමයි ආ ඉන්නේ. ඊට පස්සේ මෙයාට ගහලා දවසක් ගහලා පොලිසියට අල්ලගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මෙයාගේ ඩෙන්ටිටි ඔක්කොම අරගෙන ලයිසන් අරගෙන ඉතින් කෝල් කරාම වයිෆ්ට කෝල් කරාම වයිෆ් ඇවිල්ලා. එතකොට තමයි වයිෆ් දැනගත්තේ මෙහෙම සිදුවීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ එතකොට එයාව ඊට පස්සේ අපේ සායනයට යොමු කරා එයාගේ වයිෆ්. ඉතින් මෙයා කාලයක් තිස්සේ මේක කරගෙන ගිහිල්ලා. එතකොට එයාගේ වෘත්තීය මට්ටමත් එයාට අමතකයි. එයාගේ තියෙන ස්ටේටස් පෞද්ගලික ජීවිතෙත් අමතකයි. එයා අර වෙනුවෙන් එයා මේ ඒ තෘප්තිය වෙනුවෙන් එයා ගොඩාක් කැපකිරීම කරගෙන ලැජ්ජ වෙලා ඒ දේවල් කරගෙන යනවා. අන්න ඒක ඒ ඩිසෝඩර් තියෙන මිනිස්සෙක් තියනවා නේද? ඒ කියන්නේ ඒක ඇත්තටම ඩිසෝඩර් එකක් කියලා පේනවනේ. දැන් අහනකොට අපිට ඒක ඩිසෝඩර් එකක් වුණාට ඩොලි එයා වින්දනය ලැබෙන අවස්ථාව නේද? ඒ කියන්නේ ආසම දේනේ. ඉතින් එයා ආසම දේ කොහොම හරි කරගන්නනේ බලන්නේ. ඉතින් මේ අනේ ඒක මට ඒක ලැබිච්ච එක අත්දැකීමක් මේ ක්ලිනික් එකේදී. ඉතින් ඒක මේ ඔය එක්සිබිෂනිස් පෙන්නන මේක ඒක නම් ලංකාවේ ඒක පිටරට ඒක මම හිතන්නේ වෙන රටවල් වල ලංකාවේ තමයි තියෙන්නේ. ලංකාවේ ඇරියස් එකක් ලොකුවට තියෙනවනේ මිනිස්සුන්ට සෙක්ස් ඇරියස් එකක්. මට හිතෙනවා ඒක ලංකාවේ වැඩි කියලා. නෑ සෙක්ස් ඇරියස් එකක් තියනවා කියලා කියන්නේ. නිකන් කල්චර් එකත් එක්ක පොඩි තියනවනේ නැද්ද එහෙම එකක් මිනිස්සුන්ට. තියෙනවනේ හැම එකක්. ඒකටනේ ඒ හැමතිස්සෙම අර බලන්න දැන් මේ ඩිසෝඩර් ගැන කිව්වහම හරියට නිකන් ලංකාවේමයි ඉන්නවා කියලා හිතන්නේ. ඔව් ලංකාවේ ඉන්නවා. නමුත් ඉතින් පිටරටවල් වල තියෙනවා. නැත්තේ නැහැ. අර මම ගොඩාක් දැකලා තියෙනවා. ඔය මේ පොඩි ළමයිව දූෂණය කරන එක. ඊට පස්සේ ඔය ගැහණු අය ළමයිව මරලා ලිංගිකව හැසිරෙන එක මම ඒව දැකලා තියෙනවා. මේ තව තියෙන එක ඩිසෝඩර් එකක් ඩිෆොරේෂන් මේනියා. ඒ කියන්නේ වර්ජිනිටි එක නැති කර දැමීමේ ඩිසෝඩර් එකක්. කන්‍යා භාවය ඒක නම් ලංකාවේ ගොඩක් ඇත්ති කියලා මම හිතනවා. මොකද ලංකාවේ ඉන්න පිරිමින්ට කන්‍යා භාවය කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වෙලා තියෙනවා. ඔව්. ඒක ලොකු ගැටලුවක්. ඒක නිසා ඩිවෝස් වෙන අය ඉන්නවා. අපේ ක්ලිනික් එකට ආවා මැරි කරලා අවුරුදු 14ක් රණ්ඩු කරනවා ගහනවා වයිෆ්ට. වයිෆ් ડિප්‍රෙෂන් වෙලා තමයි ආවේ. ඩිප්‍රෙෂන් වෙන හේතුව හස්බන්ඩ් ගහන එක. ඇයි හස්බන්ඩ් ගහන්නේ? නිතරම ඒ කියන්නේ අවුරුදු 14කට පස්සේ තමයි මේ රණ්ඩුව පටන් අරන් තියෙන්නේ. මේ හස්බන්ඩ් කෙනා උඹ මිනිසුත් එක්ක ගිහිල්ලානේ ආවේ. උඹට ඔප්පු කරන්න තිබුණේ නෑනේ. කන්‍යා භාවයක් තිබුණේ නැහැනේ. එහෙම කියලා මේ හස්බන්ඩ් මානසිකව වැටිලා ඒක ගැනම හිතලා අවුරුදු 14ක් තිස්සෙම ඒ මිනිස්සයා හිතලා තියෙන ඒක ගැනම විතරයි. හරි. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට වයිෆ්ට ගහන එක තමයි කරන්නේ. ඉතින් ගහලා වයිෆ් ඩිප්‍රෙෂන් වෙලා තමයි ආවේ. ඉතින් ලංකාවෙන්ම ගොඩක් දකිනවා. ලංකාවේ තියෙන එක හරියට නේ. ඔව්. ඒක කියන්නේ මගේ අතින් වර්ජිනිටි එක කඩන්න ඕනේ වගේ එහෙම හැඟීමක් එනවා. පිරිමිට ඒක මෙහෙමයි. දැන් තමන් යාළු වෙන ගර්ල්ගේ
තමන් මැරි කරන එක්කෙනාගේ වචන එක ඩැමේජ් කරන එක නෙමෙයි මේක වැරදියට අවබෝධ කරගන්න එපා. අර ඒක කඩලා කැඩුවාම පිට වෙන ලේ බලලා ඒ ගර්ල් පත්වෙන අපහසුතාවය බලලා එයා අරවුස් වෙනවා. මේක ගැහැණු ළමයි හොය වර්ජින් එක තියෙන ගෑනු ළමයි හොය වර්ජිනිටි එක ඩැමේජ් කරන ඩිසෝඩර් එකක් තමයි මේක. කාන්තාවට අතවර කරන්න තමයි බලන්නේ. මේ කැමැත්තෙන්ම සිදුවෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට ඕනේ අර කිව්වා වගේ ලේ දැකලා එහෙම සතුට වෙන්න අනිත් කෙනා ඒක දෙේ නැති වුණාම පත් වෙන අපහසුතාවය ගැන දැකලා සතුට නෙමෙයි. ඒ වගේම මේ මේනියාකේම මේ ඩිසෝඩර් එකේම කියනවා මේ අර ෆෝන් කෝල් අරගෙන කාමයේ අවිස්සන දේවල් කියන්න එක වීඩියෝස් එවන්න. දැන් අපි මේ Facebook එක ගත්තත් Facebook එකේ ගොඩාක් කෙනාට මැසේන්ජර් එකේ එහෙම දේවල් එන්න පුළුවන්. එහෙම නැත්නම් හරියට එනවනේ අපි අඳුරන්නේවත් නැති මිනිස්සුන්ගේ. එතකොට තේරුම් ගන්න ඒක ඒ මනුස්සයා ඩිසෝඩර් තත්ත්වයක ඉන්නේ. එතකොට ඒකට අඩුමතර මේක කමෙන්ට් එකක්වත් නොදා ඉන්න මම නම් කියන්නේ දැනගන්න ඕනේ. මොකද ලොකු ඩිසෝඩර් එකක් තියෙන මනුස්සයෙක් කියන්නේ පොඩි දෙයක් නෙමෙයිනේ. ඔව් මට මතකයි මේ මගේ යාළුවෙකුට එවලා තිබුණා නිරුවත් පින්තූර එක දිගට. කවුද කියලා දන්නේ නැහැ. නම්බර එක කොහොම හොයාගත්තද කියන දන්නේ නැහැ. යාට එවලා තිබුණා. සමහර විට එයා දන්න කෙනෙක් වෙන්න ඇති. මොකද මූණ මුකුත් එවන්නේ මෙතනින් පල්ලෙහාට ටික එවන්නේ. එතකොට ඒ අවයවය තමයි ફોකස් කරලා එවන්නේ. කාගෙද කියන්න අඳුර ගන්න බෑනේ. ඉතින් ඒක එවලා මේ කෝල් එකක් ගන්නවා අරයා. ඒ කියන්නේ ෆොටෝස් ටික දානවා. ෆොටෝස් 8ක් විතර දානවා. දාලා ඉවර වෙලා කෝල් එක අර ගන්නවා. කෝල් එක අරගෙන බලනවා මෙයා මේකට කැමතිද? මෙයා කොහොමද මේකට දක්වන ප්‍රතිචාරය කියලා. ඉතින් ඒ වගේ සිතුවීමක් වුණා මගේ යාළුවෙකුට. දැන් ඒ හරියට තියෙනවා. ඒ කියන්නේ මේ Facebook එකේ මේ කාලේ නම් මම හිතන්නේ එහෙම දෙයක් අත් නොවිඳපු කැලලමක් නැති තරම් නේද? ඒ තරමට තියෙනවා. දැන් මේ කතා කරත් එහෙම මේක ලංකාවේ හරියට දෙනවා. අනිවාර්යෙන් බලන ඕන කැලලමක් මේ කටින් ඉඳලා තියෙනවා. ඒ තමයි අපි සම්පූර්ණයෙන් ඇඳුම් ඇඳගෙන ඉන්න වෙලාවක අපේ කියන්නේ පිටුපස ශරීරයේ පුරුෂ ලිංගයේ ස්පර්ශ කරමින් තෘප්තියක් ලැබෙන පිරිනොම වෙන සරලම නිකන්. ඔක නම් කියන්නේ ඉතින් බස් වල යනකොට ඉතින් අපිට හම්බ වෙන මේ හොඳම අත්දැකීමක් ඕක. ඒ කියන්නේ ඒක ඩිසෝඩර් එකක්. අපි ඒක හිතුවට මේ නිකන් නෑ ඒක ඇත්තටම ඩිසෝඩර් තත්ත්වයක් කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ ඒක මේ හැම පිරිමියටම ඇතිවෙන හැඟීමක් නෙමෙයි. ඒ වගේ 아무තු ඩිසෝඩර් එකකින් පෙළෙන කියන්නේ විකෘති කාමාශාවකින් පෙළෙන මිනිස්සුන්ට ඇතිවෙන දෙයක් තමයි ඔය මම තව දැකලා තියෙනවා බස් වල යනකොට දැන් මේ පපුව කොටස ඇරිලා තියෙනවනේ ඇඳුම් වල. අපි මෙහෙම ඔක්කොම තද කරගෙන යන්නේ නැහැ නේ. ඉතින් ඒ උඩ ළඟට ඇවිල්ලා උඩින් බලාගෙන ඉන්නවා. ෆොටෝ ගහනවා. ඔව් එහෙම තියෙන. ඒ කියන්නේ ඒ බලන එකෙන් එයා මාර තෘප්තියක් ලබනවා ඒක. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට ඒක ක්‍රමවේදය අපි මේව කරන්නේ නැති නිසා, ෆලෝ කරන්නේ නැති නිසා. තව එකක් තමයි ගොඩාක් දුරට තියෙන එකක් මේකත් වයරිසම් කියන එක. ඒ කියන්නේ තවත් දෙන්නෙක්ගේ ලිංගිකත්වය, ලිංගික ක්‍රියාවලිය හොරෙන් බලාගෙන ඉඳලා තෘප්තියක් ලබන එක. ඒක මම තරුණ කාලේ මම ඒක දැක්කා. මට ඒ කාලේ තේරුන්නේ නැහැ මේක ඩිසෝඩර් එකක් කියලා. මම බැලුවා ඉටලියන් ෆිල්ම් එකක්. ඒක හරිම ලස්සනයි. ඒ ස්ටෝරි එක. එයා කියන්නේ ඒ ගමේ ඉන්න ගණිකාවක් කියවම දැන් ලංකාවේ ගණිකාවකට වඩා වෙනස් ස්වරූපයක්. ඒකේ ප්‍රභු පැලැන්ති අය තමයි ඒ ගණිකාවත් එක්ක ඒ ක්‍රියාවලිය දෙන්නේ. ඉතින් එයා කාත් එක්කවත් කතා බහ කරන්නේ හරි ආඩම්බර කැරක්ටර් එකක්. ඒ ලේඩි. ඒ ලේඩි අවුරුදු 37ක 36ක වගේ ලේඩි කෙනෙක්. හැබැයි මේ ලේඩි හොඳ ලස්සනට ෆිගර් එක තියෙනවා. ලස්සනයි. එයා කාත් එක්කවත් ගමේ කතා බහ කරන්නේ නැහැ. හැබැයි මෙයාගේ ගේ ළඟට එනවා මේ හොඳ සල්ලිකාර අය. ඉතින් මෙයා ටවුන් එකේ එනකොට දකිනවා අවුරුදු 14ක විතර පිරිමි ළමයි. මේ පිරිමි ළමයා ආදරය කරනවා අර ලේඩිට වයසින් වැඩි. ඉතින් ඒ කාලේ නම් මට තේරුණා මේ ඩිසෝඩර් එකක් ගැන තමයි මේ කතා කරන්නේ කියලා. දැන් මම මේක ඉගෙනගෙන
මේ දන්න නිසා ඒ දේවල්. ඉගෙන ගත්තට පස්සේ තමයි මට ඒක මතක් වුණේ මෙහෙම මම මේ කාලේ බලපු ෆිල්ම් එක මේක නේද කියලා. මොකද මම ඒකට ආස නිසා මට ඒක හිතේ රැඳුණා. ෆිල්ම් එක හරි ලස්සනයි. ඉතින් මේ බෝයි කරන්නේ හොරෙන් බලාගෙන ඉන්න එක. කියන්නේ අර ලේඩි තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙනකොට එයා ජනෙල් අස්සෙන් දොරවල් අස්සෙන් කවුළු වල තියෙන හිල් අස්සෙන් එහෙම නැත්නම් එයා ගහට නැගලා වහලේ අස්සෙන් දුම් කවුළු අස්සෙන් අර ගේමක් දෙනවා. හැබැයි ඉතින් ඒක බලන්නත් ඉතින් ඒ බලලා තමයි එයා මේ සැඟෙන් දෙන යෙදලා එයා තෘප්තිමත් වෙලා සැඟෙන් දෙන යෙදන්නේ. ඉතින් මේක වයරිසම් එක කියලා තමයි කියන්නේ. ඉතින් මට මගේ ක්ලිනික් එකටත් එහෙම ක්ලයන්ට් කෙනෙක් ආවා. එයාගේ වයිෆ් කසාද බැඳලා ඉන්නේ. වයිෆ් එක්ක එයා ලිංගිකව හැසිරෙන්නේ නැහැ. එයාගේ යාළුවව වයිෆ් එක්ක ලිංගිකව හැසිරෙන්න දීලා එයා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා සතුට වෙනවා. බලාගෙන ඉඳලා තමයි එයා සෑංගෙන් දෙන ඉඳලා සතුටු වෙන්නේ. ඉතින් මුලදී වයිෆ් කැමති වෙන්නේ නැහැ මේකට. මොකද කැමති නෑනේ තමන්ගේ හස්බන්ඩ් නිසා මෑමනට. ඊට පස්සේ හස්බන්ඩ් කියනවා ඒක බැගෑපත් වෙලා මේක කරන්න ඔයා මම කැමතියි මේකට එහෙම කියලා. ඊට පස්සේ ඉතින් ටික දවසක් යනකොට ඇත්තටම ඒක සාමාන්‍යකරණයක් වෙනවා ඒ පවුල ඇතුලේ. ඒ වයිෆුත් කැමති වෙනවා යාළුවට. ඊට පස්සේ යාළුවයි මේ වයිෆුයි ඒ ලිංගික ක්‍රියාවලිය යෙදෙනවා. අරයා හොරෙන් බලාගෙන ඉන්නවා. බලන් ඉඳලා එයා තෘප්තිමත් වෙනවා. ඉතින් මේක වයරිසම් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට තියෙනවා මේක මේ අර හොරෙන් බලන ක්‍රමය තමයි ඉතින්. නෙමෙයි. තව එකක් තියෙනවා මේකේ. මේක නම් මේ අපිට හිතා ගන්නම බැරි එකක්. අපි නිකන් පිස්සු වගේ හැදෙන එකක්. ඒ තමයි මේ හරි අපිරිසිදුවේ ඉන්න. කියන්නේ අර අපිරිසිදුවේ ඉන්න මිනිස්සුත් එක්ක අර මොකක්ද ඒකට කියන්නේ ජරාව පිටින් ඉන්න මිනිස්සුත් එක්ක ලිංගිකව හැසිරීමෙන් තෘප්තියක් ලබන මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. ඔයා පිරිසිදු සෙලිරෝමේනියා ඒක තමයි ඒකේ නම ඩිසෝඩර් එකේ. ඔයා ඒක කිව්වා මට මතක් වුණේ අපිට උගන්වනකොට මේ අපිට උගන්වලා තියෙනවා. ඔයා අහලා තියෙනවද? ඔයා දන්නවද? අසුචි කන එකෙන් ලිංගික තෘප්තියක් ලබන අය ඉන්නවා. ඊළඟට මුත්‍රා තමන්ගේ පාර්ට්නර්ගේ මුත්‍රා පානය කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබන අය ඉන්නවා. ඒ වගේම ශුක්‍රාණු පානය කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබන අය ඉන්නවා. මේක සාමාන්‍ය කරණයක් නෙමෙයි ගැන නෙමෙයි මං කියන්නේ. ඒ කියන්නේ ලිමිට් එකක් තියෙනවා. ලිමිට් එක අතික්‍රමණය කරපු කොට්ටාශයක් ගැන මේ කියන්නේ. හැබැයි මෙහෙමයි ලිමිට් එක අතික්‍රමණය කරාද නැද්ද කියන එක නෑ. මේ අසුචි කන එක මුත්‍රා බොන එක ඒක. ඔව්. ඉතින් මේව නිසා මේව කරාම ඒගලන්ට ලිංගික උත්තේජනයක් ඇති වෙන. මේකෙදි දැන් අපිට තේරෙනවා අර ප්‍රකෘති ලිංගික ක්‍රියාවලිය විකෘති ලිංගික ක්‍රියාවලිය වෙනස දැන් තේරෙනවා ඇති. විකෘති ලිංගික ක්‍රියාවලිය ගැන ගත්තොත් එහෙම දැන් අපිට මේ අපි ළඟම ඉන්න කෙනෙක් මොන හරි කාපු දෙයක් එහෙම කන එක වෙනම දෙයක්. ඒ වුණාට නොදන්න කෙනෙක් වුණත් කවුරු වුණත් අර හපලා දෙන එක කෑවහම තෘප්තියක් ලැබෙන මිනිස්සු ඉන්නවා. ඒක ඩිසෝඩර් එකක්. ඔව් ඒක මම මේ ෆිල්ම් එකකත් මම දැක්කා. වයසක අංකල් කෙනෙක් යං ගර්ල් කෙනෙකුට ආදරය කරනවා. ඒගොල්ලෝ සෙක්ස් කරන්නේ ඒ ගර්ල්ට එයා මේ කැම ටික ඔක්කොම කන්න කියලා කියනවා. කාලා ඉවර වෙලා කටේ දාලා කාලා කෙලත් එක්ක ප්ලේට් එකට ආයෙමත් දානවා. ඒක කනවා අර වයසක එක්කෙනා. කෑවට පස්සේ තමයි එයා ලිංගික ක්‍රියාවලියට දැන් මේ ගෑල් ළමයින්ට ඔසප් වෙනවනේ. මේ ඔසප් කාලෙදී සමදැන් ඔසප් කාලෙදී ලිංගික හැසිරෙන්න ආස පිරිමි ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඒ කාලෙට තමයි ඒගොල්ලන් තෘප්තිමත් භාවයට පත් වෙන්නේ. සමහර විට එහෙම නැති කාලෙක ලිංගික හැසිරුණාම ඒගොල්ලන්ට එහෙම තෘප්තිමත් භාවයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.
එතන ඔසප් කාලෙදී මෙන්සස් හැදෙනකොට තියෙන අර ඒ පාර්ට්නර්ට එන වේදනාව යාට කොච්චර අපි ට්‍රීට් කරන්න ඕනේද කියන එක නෙමෙයි යාට ඔළුවට එන්නේ. ඒ ශ්‍රාවය වන ඒ ලික්විඩ්ස් එක්ක සහ ඒ එන මේ ස්මෙල් එකත් එක්ක ඒ පුද්ගලයා අරවුස් වෙනවලු. මේ එහෙම තමයි කියන්නේ උගන්වනකොට අපිට. ඒ කියන්නේ ඒක මේ ක්‍රියාවලියට මාර කැමැත්තක් ඇති වෙනවා යාට. ඒකයි ඒ කාලේ යා තෝරගන්නේ. හැබැයි මෙතන මේ කාන්තාව අකමැති නම් කාන්තාවට ලොකු වේදනාවක් එන්න පුළුවන්. දැන් මේක හැමතිස්සෙම කියන්න ඕන දෙයක් තමයි මේකේ මේ සමහර දේවල් සාමාන්‍යීකරණයට ලක් වෙලා තියෙන දැන්. ඒක කියන්න මොකද නැත්තම් මේ කමෙන්ට් සෙක්ෂන් එක පිරෙන්නම කමෙන්ට් දායි අයියෝ මුන් දෙන්නට පිස්සු මේවා හරි නෑ අපිට තේරෙනවා. හරිද? ඒ කියන්නේ ඒ අපි කියන්නේ සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවලා. සමහර දේවල් තියෙනවා මේක සීමාව ඉක්මවන්න නෙමෙයි නිකන් පිස්සු වගේ තියෙන දේවල් තියෙනවා. ඒ අරන්න සාමාන්‍ය ජීවිතයේ වෙන දේවලුත් සීමාව ඉක්මවලා තියෙනවා නම් ඒක තමයි ඩිසෝඩර් එකක් වෙන්නේ. එතකොට ඔයා දන්නවා දැන් සාමාන්‍ය ලිංගික අවයව පිහිටලා තියෙන මේ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධවමනේ ඉතින්. එතකොට ඒකත් එක ගර්භාෂය තියෙන්නේ ගැබ් ගැනීමකට වර්ගය බෝ කිරීමට. හැබැයි මේ දැන් වෙන වෙන අවයවවල සමග ලිංගික ක්‍රියාවල යෙදුනට ගැබ් ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට ගුද මාර්ග ආශ්‍රිතව ලිංගික ක්‍රියාවල යෙදෙනවා කියන එකත් සිද්ධ වෙන දෙයක් ඒක. ඒනල් සෙක්ස් වලදී. එතකොට මේකෙදි ගැබ් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන මේකට ගොඩාක් දැන් තරුණ අය ගැබ් ගැනීම වළක්වා ගැනීම පිණිසත් මේකට යොමු වෙලා ඉන්නවා. ඉතින් මෙතනදී තියෙන භයානක පැත්ත තමයි බවල් එක කියලා කියන්නේ මේ ගුද මාර්ගය කියලා කියන්නේ විස බීජ බහුල වෙච්ච තැනක්. ඉතින් ඉන්ෆෙක්ෂන්ස් එන්න පුළුවන්. එතකොට ගොඩක් රෙඩ් ලෝග වලට ඒක ගැන මෙහෙම නෙමෙයි. ඒක ගැන මේ ඇත්තටම ඕගොල්ලන් සර්ච් කරලා බලන්න ඒක ගැන ලොකු විස්තර තියෙන දේවල් තියෙනවා. ඒක මේ ඔය හිතන තරම් සුන්දර දෙයක් නෙමෙයි. ඒක ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දෙයක්. ගොඩාක් සමලිංගිකත්වයේදී මේ ලිංගික ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේකෙන් ගොඩාක් සමාජ රෝග බහුලව පැතිරෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් එන එක භයානකයි. ඉතින් ඒ වගේම දැන් මේ හැම ක්‍රියාවලියකදීම වර්ගය බෝ කිරීමට පටහැනිව සිද්ධ වෙන දේවල්. ඒක නිසා මේවා විකෘති ලිංගික මානසිකත්ව කියලා අපිට පෙන්නලා දෙන්න පුළුවන්. මෙහෙමයි. දැන් ලිංගිකත්වය කියන එකට මෙහෙම ඉරක් ගහලා සීමාවක් තියලා නැහැ. ඒ කියන්නේ දැන් සරලවම ගත්තොත් එහෙම ලිංගිකත්වේ නම් මෙච්චරයි මෙතනින් එහාට කරන්න බෑ කියලා එකක් නැහැ. හැබැයි අර අපිට තියෙනවනේ එක එක සමාජ සම්මතයක් සහ මේ අපිට නිකන් නීතිමය රාමුවක් තියෙනවා. දැන් සමහර දේවල් අහුවම තේරෙනවනේ. ඒක සාමාන්‍ය මිනිස්සෙට ඇති වෙන ෆීලිං එකක් නෙමෙයි. හරි අසාමාන්‍යයි කියලා. ඒ වගේම ඩොලි දැන් මේ ක්‍රියාවලිය වලින් අනිත් කෙනා අනිත් සමාජයේ අනිත් අය දරුවන්ව තරුණ අයව අපහසුතාවයට පත් වෙනවා. ඒගොල්ලෝ මානසිකව වැටෙනවා. අනිත් එක හිංසනයවල් මානසික හිංසනවල් ශාරීරික හිංසනවල් ඇති වෙනවා. දැන් හිතන්නකෝ අර අවුරුදු 7ට අඩු දරුවන් එක්ක ලිංගිකව හැසිරෙන එක ඒ පුද්ගලයාට සතුටක් ගෙන දුන්නාට ඒ දරුවාගේ මුළු ජීවිතේම ඉවරයිනේ. නැස්ති වෙනවනේ. ඒක නිසා මේ වගේ දේවල් අපි සමාජයේ උලුප්පලා කියන්න එක නෙමෙයි කරන්න ඕනේ. මේ වගේ දේවල් අපි අඳුර ගන්න ඕනේ. මේ වගේ පුද්ගලයන් අපේ සමාජයේ ඉන්නවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ පුද්ගලයන්ගෙන් කොහොමද පරිස්සම් වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාවලිය Tamanට තියෙනවා නම් ගොඩක් වෙලාවට මානසික ගැටලුවක් හරි මොන හරි ගැටලුවක් තියෙනකොට කවුරුත් මානසික සායනයකට යොමු වෙන්නේ නැහැ. මනෝපදේශනයට යොමු වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා නම් මේක සීක්‍රට්ලි සිද්ධ වෙන දේවල් නෙමේවා. ඔබ දන්නවා නම් මේ කියපු මොනවා හරි ඩිසෝඩර් එකකින් Tamanට තියෙනවා නම් ඔයාට ඒකෙන් මිදෙන්නත් උවමනාව තියෙනවා නම් සාමාන්‍යකරණය වෙන්න උවමනාව තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මනෝපදේශනයට මනෝවෛද්‍යවරයෙකුට මනෝචිකිත්සකවරයෙකුට යොමු වෙන්න. එතනදී පුළුවන් ගොඩක් තෙරපියුටික් ක්‍රම තියෙනවා. ඒකත් එක්ක මේකෙන් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ
මේ වගේ ඩිසෝඩර් එකක් තියෙනකොට ප්‍රතිකාර ගන්න එක එයාටත් හොඳයි වටේ ඉන්න අයටත් හොඳයි. සමාජයට හොඳයි. හොඳයි. ඒ කියන්නේ මොකද දැන් අර අපි අන්තිමයට කතා කර දේ මං කිව්වේ ඒක වෙනම කතා කරන්න ලොකු මාතෘකාවක් කියලා. ඒ දේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. තෘප්තිය විතරක් නෙමෙයි එතන ලොකු සමාජ ප්‍රශ්න ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඉඩකට වැඩි. දැන් මේ වගේ ඩිසෝඩර් එකක් තියෙන මිනිස්සෙක් සමහරට මානසික තත්ත්වය එන්න දරුණුවටපත් වෙන්න පුළුවන් නේ. දැන් මේ තියෙන ඩිසෝඩර් එක දරුණු වෙලා ඒ මනුස්සයට සමහරට රේප් කරන්න තරමටම මනුස්සයෙක් එහෙමවත් වෙන්න උනත් ඉඩකඩ තියෙනවා. මොකද හේතුව දැන් සාමාන්‍ය මනුස්සයෙක්ගේ ලිංගික ආශාවල් සාමාන්‍ය මනුස්සයෙක්ගේ ආශාවල් නෙමෙයි මේ වගේ අයට හැදිලා තියෙන්නේ මනසේ. ඒක නිසා ආපු මුල්ම කාලෙම ඒවල නිකන් Tamanට දැනනවා නම් තමන් මෙහෙම කෙනෙක් කියලා ප්‍රතිකාර ගන්න එක තමයි හොඳ. ඔව් ඒක තමයි. අපි අද කතා කර ගොඩාක් සමාජයේ කතා නොකරන හැංගිලා තියෙන මාතෘකා ගොඩක් ගැන අපි ඇත්තටම සමාජය දැනුවත් කරන්න තමයි අපි මේක කරේ. අපි හැංගිලා තිබිච්ච මාතෘකාවක් එළියට ගත්තේ. ඉතින් මොකද හිතන්නේ ඒක ගැන? ඔව් මම හිතන්නේ මේක හොඳ මාතෘකාවක්. يعني මේ කතා කරන්න ඕන මාතෘකාවක්. ඒක නිකන් හැංගිලා තියෙන්න ඕන මාතෘකාවක් නෙමෙයි. හරි ඩාලි. අපි අද ගොඩක් කතා කරා. අපි කතා කරේ ඇත්තටම සමාජයේ කතා කරන්නේ නැති මාතෘකාවක්. මේක හැංගිලා තියෙන මාතෘකාවක්. හැංගිලා තියෙන කියන්නේ නොදන්න අපි දෙන්න එළියට ගත්තා නෙමෙයි. අපි දෙන්නගේ හොයා ගැනීමක් නෙමෙයි. මේක පවතින මාතෘකා. අපි ඉගෙන ගත්ත දේවල්. හැබැයි වැඩිපුර කවුරුත් කතා කරන්නේ නැහැ මේක පැත්තකට දාලා තියෙනවා. මොකද ලිංගිකත්වය කියන එක හැංගිච්ච දෙයක් විදිහටනේ සලකන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ සම්බන්ධව. ඉතින් ඔව් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මේ අපිට උනත් මොන හරි දැනුමක් ගන්න පුළුවන් නේද? දාන්න මේ අපේ channel එක subscribe කරන්න Mind Psychology Center bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි videos දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. පරිස්සමට සතුටින් ඉන්න.